ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරය. මම කියන්නේ අවුරුදු 17 තමයි ඉස්සෙල්ලා විවාහය අම්මා තාත්තා කැමැත්තෙන් කරගත්තේ. ඉතින් ඒ විවාහ ජීවිතේ අවුරුදු 22කින් දෙවෙනි දරුවා ලැබෙනවත් එක්කම කැඩෙනවා. ඒත් එක්කම සැරින් සැරේ ජීවිතේ දුක් කරදර වලට මිනිසුන්ගේ ඉඳා පහස වලට ගොඩක් දුරට මුහුණ දෙනවා. සමාජයෙන් සැරිලා පොඩි වෙලා ඉන්නකොට තමයි මට දෙවෙනි පාට මේ මහත්තයව හම්බ වෙන්නේ. ඇත්තටම හොඳ යහළුවෙක් විදියට හොඳ සහෝදරයෙක් විදියට ඇත්තටම මට මගේ තාත්තගෙන් ලැබුණට වඩා සෙනෙහසක් ආදරයක් මගේ මේ මහත්තයාගෙන් මට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෑණියෙක් තල්ල පෙල්ල කරන දාන සමාජයක ඇත්තටම මං හිතන්නේ බෝසත් දරුවෙක් බිහි කරලා තියෙනවා ඒ අම්මා. ඇත්තටම මෙච්චර හොඳයි. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හානකාරේ. එයාගෙන් ඒ පෞ ජීවිතේ දරුවෝ 3 දෙනාත් මගෙන් දෙන්නෙකුත් එක්ක මාව බාර අරගෙන ළමයි 5 දෙනාව හදාගෙන අපි දෙන්න ලස්සනට ඉන්නවා. ඒ අතරතුර ඉතින් ලොකුම දරුවගේ වයසත් එක්ක දරුවෝ එපා කිව්වත් දරුවෝ දෙන්නෙක් මගේ කුසට ඇහිලා අහිමි වුණත් දරුවෙක් ඕනෙම කියන මතේ ඉඳලා මේ දරුවා අද මට ලැබිලා තියෙනවා දුවෙක්. සතුටුයි. සදානන්ද කරවූ ඔබේ මధుර රාවෙන් පිපියාමි අරවින්දයක් ඇත්තරම් මම මනසින් කඩා වැටිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. මෙතෙන්ට එනකොටත් ඇත්තරම් මම සිත් පීඩාවෙන් හිටියේ ගොඩක් දුරට. ඒ මොකද දරුවා කුස දරන් හිටියා. සමාජය මට සෑහෙන දොස් කියන්න ගත්තා. ළමයි පවුල් දෙක ළමයි ඉන්නවා. මේ දරුවා දැන් පොඩි අමුතුවෙන් ජීවිතේ පටන් ගන්න ඕනි. දැන් අනිත් ළමයින්ගේ වියහියදන් ඉවරයි. මේ දරුවා ලැජ්ජාවක් වෙයි කිව්වා හැමෝටම අනිත් දරුවෝ ටිකට. ඇත්තටම මෙතෙන්ට ඇහිල්ලා එතන කියන ධර්ම දේශනාවලට ඒ කියන මේ දේවල් වලින් ඒ ධර්මය මගේ ජීවිතයට එකතු කරගත්තහම මං හිතුවා මේ දරුවා ලැජ්ජාවක් නෙවෙයි, මේ දරුවා මට ලැබිච්ච ආශිර්වාදයක්. මේ දරුවා හින්දා මං හිතන්නේ මං ගොඩක් තවත් බුදුදහමට නැඹුරු වුණා. උදා වූ සුපෙන්දම් නුසුන් බීරදී මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හානකාරේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හානකාරේ. උසයිගලෙන් කැලේ පොලේ ගෙඩි කඩාගෙන තේ කැරිවල තියෙන පලා වර්ග කඩාගෙන ගිහිල්ලා ඉස්කෝලවල් ගාව ළමයි දෙන්න දුව ඉස්කෝලේට දාලා පන්තිය ගාම වාඩිලා ගෙඩි ගස්වල ගෙඩි කොළ හදලා විකුණලා ජීවත් වුණා. දරු කැරිවල උදේට ගිහිල්ලා ළමයි ඉස්කෝලේ යනකොට ගෙදර ගිහලා ළමයි බලාගෙන රැට තේ ෆැක්ටරි වලට ගිහලා එහෙම අනන්ත දුක් විඳලා තමයි ඒ ළමයි දෙන්න හදාගෙන හිටියේ. මගේ සහෝදරයෝ බින්දාසේ ගාඩන් මේ මහන්සියත් එක්ක අද නීතියෙන් විවාහ වෙලා මේ දරුවත් හම් වෙලා ඇත්තටම දැන් මගේම කියලා තේ කැලලක ඒ දළු කඩාගෙන පාපිසි මහනවා. තව ඊට අමතර වෙන ඇඳුම් මහලා ජීවත් වෙනවා. පුංචි ව්‍යාපාරයකුත් කරගෙන ලස්සනට ජීවත් වෙනවා. ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හානකාරේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය ගිම්හානකාරේ
තියෙන කර්ම ශක්තිය පිළි අරගෙන ඒවට මූණ දීපු හින්දා මං හිතනවා මං ජීවිතේ ජයගත්ත බුදුදහමට අනුව ඒ ලැබිච්ච මේ වැඩසටහනෙන් ලැබිච්ච අවවාද අනුශාසනත් එක්කන් තව තවත් මං ධෛර්යමත් වුණා කියලා මම විශ්වාස කරනවා. මං කම්කරු තමයි කරන්නේ. කම්කරු වටේ කිරි කපන්නේ. මම ඇත්තටම කලින් ජීවත් වුණාට වඩා දැන් සතුටින් ජීවත් වෙන්නේ මෙයා හම්බුනාට පස්සේ මගේ දරුවෝ ටිකත් මෙයාගේ දරුවෝ ටිකයි ඔක්කොම එක දරුවෝ වගේම බලා කියාගෙන කන්න බොන්න දීගෙන උදව් කරගෙන ඉන්නවා සතුටින් ඉන්නවා ගෙදර. අති හිටියට වඩා හොඳට. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය කරුවෙලි ගිම්හාන කාලේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය කරු මම මගේ හදවතින්ම ස්තුති කරනවා මේ මා සමාජයක් වෙනුවෙන් ඇත්තටම දුක්පත් අය වෙනුවෙන් මේ කරන ලොකු මෙහෙයට උපදින සිය හැම ආත්මිකම කල්යාණ මිත්‍රයොත් සත්පුරුෂ ආශ්‍රයයත් ධර්ම අවබෝධයත් ලැබේවා කියලා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.